ඔබ සැප්තැම්බර් මාසෙ පන්න කෙනෙක්ද? එහෙනම් මේ දේ පිළිගන්න. ඔබට බොරු කරන්න කාටවත් බෑ. ඔබ හරියට ඇවිදින CCTV කැමරාවක් වගේ. අනිත් අයට නොපෙනෙන පුංචි පුංචි දේවල් ඔබට පෙනෙනවා. ඔබට ඕන හැමදේම පර්ෆෙක්ට් වෙන්න. බාගෙට වැඩ කරන එක ඔබේ ළඟ නෑ. විශ්වකර්ම මොලයක්. ගුප්ත ශාස්ත්‍රයට ජ්‍යෝතිෂයට අනුව සැප්තැම්බර් මාසේ උපන් අයට තියෙන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ බලය සහ සරස්වතී දේවියගේ බැල්ම. බුධ ග්‍රහයාගේ බලය. ඒ කියන්නේ මොලෙත් අතත් දෙකම ලේසියෙන් වැඩ කරන જાතිය. එක්ස්රේ විෂන් එක. ඔබ කෙනෙක් දිහා එකපාරක් බලලා එයා මොන වගේ කෙනෙක්ද, ඇඳුම් අඳින විදිය, කතා කරන ආකාරය, බොරු, කපටිකම්, හිතේ තියෙන අරමුණු එක්ස්රේ කරලා වගේ අඳුරගන්න පුළුවන්. ප්‍රශ්නයක් ආවහම අනිත් අය අඬද්දී සැප්තැම්බර් අය කරන්නේ ඒක විසඳන විදිය ප්ලෑන් කරන එක. මෙයාලගේ මොලේ හරියට කැල්කුලේට් එකක් වගේ. කට සැරයි. සැප්තැම්බර් කෙනෙක් ඔබේ යාළුවෙක් නම් ඔබ ගොඩ. මේ අය කවදාවත් යාළුවෙක්ව අමාරුවේ දාන්නේ නැහැ. බොරු කියලා පාවලා දෙන්නේ නැහැ. වචනයක් දුන්නොත් ඒක ඒ විදිහටම කරනවා. බෑ කියන්න මේ අය දන්නේ නැහැ. තමන්ගේ වැඩේ පැත්තක දාලා හරි අනුන්ට උදව් කරන જાතියක්. නරක පැත්ත. අම්බෝ, මේ අයගේ කට, මේ අයගේ ලොකුම අවුල වැරදි හොයන එක. වැරද්දක් දැක්කොත් මූණටම කියනවා. හිතරි දෙයිද ඒක බලන්නේ නැහැ. හැබැයි මෙයාලා ඒක කියන්නේ තරහට නෙවෙයි, හැදෙන්න කියලා. ඒත් අනිත් අයට හිතෙන්නේ මේක මහා ඈනයක් කියලා. පොඩි දෙයටත් මොලේ ඇතුලේ වද වෙනවා. රැට නිදාගන්න ගියාම හෙට දවස අද වෙච්ච දේවල් පැය ගානක් කල්පනා කර කර ඇයි මට මෙහෙම උනේ කියලා තමන්ටම ප්‍රශ්න අහනවා. ගෙදරට ඇති බලපෑම. සැප්තැම්බර් කෙනෙක් ගෙදර ඉන්නවා කියන්නේ ඒ ගෙදර දූවිලි කැටයක්වත් නැහැ. ගෙදර පිළිවෙල, පිරිසිදුකම, ලොකුම නීතිය. බඩු තියෙන තැන වෙනස් වුණොත් මෙයාට යකා නගිනවා. ගෙදර වියදම්, අනාගත සැලසුම්, දියුණුව, සුපිරි ප්ලෑන් ගහන්නේ මෙයා. ගෙදර පාලක මැදිරිය තමයි මේ සැප්තැම්බර් මොලය. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ වැරදි හොයන්නේ ලෝකෙ හදන්න. ඔබේ ඔය කෙලින් කතා කරන ගතිය නැති කරගන්න එපා. බොරුකාරයෝ පිරුණු ලෝකෙක ඔබ වගේ ඇත්තම මිනිස්සු හරිම වටිනවා. කට ටිකක් සැරවුණාට වැඩක් කිව්වොත් නූලටම කරන අපේ සැප්තැම්බර් වැඩ්ඩෝ ටික කමෙන්ට් එකක් දාගෙනම යන්න.